මේ ඉදිරි ගින්දර පොඩ වැඩි කරලා හොඳට චිකන් පේස්ට් එක තැම්බෙන්න අරින්න. වැඩි වෙලාවක් ඉන්න විනාඩි 5ක් වගේ තිබුණාන් පස්සේ මේ දාන්න ගින්දර වැඩි කරලා ඒ ඇති හොඳටම. සුබ දවසක් ඉතින් හැමෝටම ඉතින් එරක් කුකින් channel බලනවා නම් තාමත් ආදරෙන් පිළ ගන්නවා. ලේසියෙන්ම පහසුවෙන්ම අඩුම ඉන්ග්‍රීඩියන්ට්ස් වලින් රසවත් චිකන් ස්ටික් එකක් දාන්න තමයි කියලා දෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් චිකන් ස්ටික් එක දාන්න විදියට කැලට කපලා හොඳට කහ ගම්මිස් කුඩු තුන දාලා වතුර ඉස්සෙල්ලම එකතු කරන්න නැතුව ඒක තැම්බෙන් තියන්න. ඊට පස්සේ බාගට තැම්බෙද්දි වතුර ටිකක් එකතු කරන්න. ඊට පස්සේ ඒකට බෙල් පේපර් කංකුම් ටිකක් මම මේ කලින් පෙන්නපු විදිහට දාලා ඉවරලා මේ විදිහට විනාඩි 5ක් විතර වගේ පොඩ්ඩක් චිකන් පේස්ට් එක දැම්ම ගන්න තමයි තියෙන්නේ. ඉතින් මේ ගොඩක් හොඳයි කොලෙස්ටරෝල් එක වැඩි අයට කෑමට ගන්න. ඉතින් මේ වගේ ලේසි රෙසිපි බලන්න කැමති අය එරක් කුකින් channel එක බලලා සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාලා ෂෙයා කරන අනෙකට බලන්න. ඔයාලට ලේසියෙන්ම සරසක්කු ගැන හිතන අයට උනත් මේ මෙනුව ගොඩක් හොඳයි. ඉතින් කැමති අය මේ විදිහට හදලා රස බලන්න. ඔයාලා දුවත් මටත් ඔයාලා හදපු කෑම එක පොඩ පොඩ දාලා එවන්න බලන්න. හරි. ඉතින් ඔයාලට සුබ දවසක්. සියලු දෙනාට අලුත් වීඩියෝස් සමග අපි ළඟදීම ආයෙත් හම්බෙමු. බුදු සරණයි, ජේසුස් පිටයි, අල්ලා දිව්‍ය පිටයි. හැම කෙනාටම ඔයාලා කරන කියන සෑම වැඩම සාර්ථකව ප්‍රාර්ථනා කරනවා. ඔයාලා මාර්ගය දැනගන්න ඕන නම් මෙසේජ් එකක් දාන්න. හරියනම් සුබ දවසක් හැමෝටම.